මාකටිං කැම්පේන් එකක් ස්ටාර්ට් කරලා ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මේක කාලයත් එක්ක ක්‍රමානුකූලව හැදෙන්න ඕනේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඒක තමයි ගොඩක් මාකටිං කැම්පේන්ස් ෆේල් වෙන්න බලපාන ගොඩක් ලොකු හේතුව. ඔයාගේ භාණ්ඩය හෝ සේවාව කෙනෙක් මිලදී ගනි. හැබැයි ගන්න ප්‍රතිශතය ගොඩක් අඩුවේ. එයාගේ මානසිකත්වය තමයි ඒකදි මෙයාලා හදන්න උත්සාහ කරන්නේ. එකපාර සේල් එක ක්ලෝස් කරන්න. මෙන්න මේක වෙන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකේ මාකටිං කැම්පේන් එක ෆේල් වෙන්න ප්‍රධාන හේතුව. මාකටිං කියන්නේ මිනිස්සුන්ගේ මතය ගොඩනැගීම සඳහා වැදගත් වන තව වටිනා ටූල් එකක් විදිහට. අද ගොඩක් බිස්නස් වලට තියෙන කොමන් ප්‍රශ්නයක් තමයි ඒ කට්ටිය මාකටිං කැම්පේන් එකක් ස්ටාර්ට් කරලා ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අද කැම්පේන් එකක් ස්ටාර්ට් කරොත් හෙට වෙද්දි එහෙම නැත්නම් තව සතියක් යද්දි ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එහෙම බිස්නස් එකක් growth කරන්න පුළුවන්ද? නැහැ. එහෙම කරන්න බෑ. මේක කාලයත් එක්ක ක්‍රමානුකූලව හැදෙන්න ඕනේ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. අන්න ඒ සිස්ටම් එකක් බිල්ඩ් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියන එක අද අපි වීඩියෝ එකත් එක්ක කතා කරමු. මාකටිං කියන්නේ එකපාර ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මාකටිං කියන්නේ process එකක්. අද ගොඩක් businesses කරන්නේ ඒ කට්ටිය අද මාකටිං කැම්පේන් එකක් ස්ටාර්ට් කරලා හෙට ඉඳලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එහෙම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ මාකටිං කැම්පේන් එකකදී. ඒක තමයි ගොඩක් මාකටිං කැම්පේන්ස් ෆේල් වෙන්න බලපාන ගොඩක් ලොකු හේතුව. එතකොට අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. ඔයාගේ අලුතෙන්ම බිල්ඩ් කරන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. right ඒකට ඔයා අද මාකටිං කැම්පේන් එකක් ස්ටාර්ට් කරනවා. එහෙම ස්ටාර්ට් කරාට පස්සේ ඔයාට හෙට ඉඳන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ භාණ්ඩය හෝ සේවාව කෙනෙක් මිලදී ගනි. හැබැයි ගන්න ප්‍රතිශතය ගොඩක් අඩුවේ. හැබැයි මොකද ඒකට හේතුව තමයි එයාට මේ කාල සීමාව ඇතුළත එයාට අවශ්‍ය ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳෙන්න. right ඒ ප්‍රශ්න ටික ඔයා එකපාරක් එයාට මේ මාකටිං කැම්පේන් එක ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි ඇඩ් එකකින් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි විදිහකින් හරි පෙන්නුවයි කියලා එයා මේක මිලදී ගැනීමක් දක්වා ගෙනියන්නේ නැහැ. එතකොට අපි උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකො මට ওই කතාවත් එක්ක ලස්සන දෙයක් මතක් වුණා. ඒ තමයි ඔයා දැකලා ඇති පාර අයින තියාගෙන දොඩම්. එහෙම නැත්නම් තව මොනවා හරි පළතුරු වර්ග. ඒ කියන්නේ දොඩම් ඊට පස්සේ පැණි කොමඩු ඊට පස්සේ තව ගත්තොත් එහෙම යාපනයේ මිදි අන්න ඒ වගේ විකුණන කට්ටිය සමහර වෙලාවට ඒ තැන තියෙන කිලෝමීටරයකට වගේ කලින් ඉඳලා ගහලා තියෙනවා යාපනයේ රස මිදි අන්න ඒ වගේ ගහලා තියෙනවා. ඒ වගේම තවත් කරන දෙයක් තියෙනවා ඒ කට්ටිය ඒ වගේ වෝට්ස් ගහලා ඒ වගේම තව එකක් තියෙනවා එයාලා කරන එයාලගේ පළවෙනි ස්ටෝල් එකක් තියෙනවා. ඊට පස්සේ තව කිලෝමීටර් 500ක් කරගියට පස්සේ තව ස්ටෝල් එකක් තියෙනවා. තවත් මීටර් 500ක් කරගියට තව ස්ටෝල් එකක්. සමහර විට ස්ටෝල් තුනම එක්කෙනෙක්ගේ. එතකොට මෙයාලා මෙතනදී හදන්නේ right ඉස්සරවම අර අතනදී අවයානස් එක හදනවා. අවයානස් එක හදලා ඉවර වෙලා තමයි ඒ කියන්නේ මේක ගන්න කියන්නේ මිලදී ගැනීමක් කරන්න කෙනෙකුගේ හිතේ ආසාවක් හදනවා ඉස්සරවම බෝඩ්ස් වලින්. ඒ කියන්නේ අවයානස් එකක් බිල්ඩ් කරනවා. ඊට පස්සේ ආ පළවෙනි ෂොප් එකෙන් ගන්නත් පුළුවන්. සමහරට පළවෙනි ෂොප් එකේ try කරලා ඒකේ හරි නැහැ කියලා දෙවෙනි ෂොප් එකට. එතකොට දෙවෙනි ෂොප් එකේ දෙන සමහරලාට එකම එක්කෙනාගේ බඩු. සමහර දෙවෙනි ෂොප් එකෙන් ගන්නවා. එතකොට අර එයාගේ මානසිකත්වය තමයි ඒකදි මෙයාලා හදන්න උත්සාහ කරන්නේ. ඔන්න ඕක තමයි මාකටිං ප්‍රොසෙස් එකකදී වෙන්න ඕනේද. මාකටිං වල ප්‍රධාන කාර්යය වෙන්නේ සේල් එක ක්ලෝස් කරන එක නෙමෙයි, සේල් එක කරන එක නෙමෙයි. බිස්නස් එක ගැන එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එක ගැන ට්‍රස්ට් එක බිල්ඩ් කරන. ඒතකොට කොහොමද ට්‍රස්ට් එක බිල්ඩ් කරන්නේ? right ඒ කියන්නේ එකපාර ඇඩ් එකක් දැකලා එහෙම නැත්නම් එකපාර මොනවා හරි දෙකක් දැකලා තීරණයක් ගන්නවට වඩා ඒ බ්‍රෑන්ඩ් එකේ යන මැසේජ් එක විවිධ තැන්වලදී විවිධ ස්ථානවලදී විවිධ ආකාරයට දැකපුවාම තමයි කෙනෙකුට ඒකත් එක තීරණයක් අරගෙන නැත්නම් එයා ගන්න බලාපොරොත්තු වෙන තීරණයකට යන්න ලේසි වෙන්නේ. අන්න ඒක තමයි මාකටිං කැම්පේන් එකකින් වෙන්න ඕනේද. ගොඩක් බිස්නස් වලට ඕනේ එකපාර සේල් එක ක්ලෝස් කරන්න. මෙන්න මේක වෙන්න පුළුවන් ඔයාගේ බිස්නස් එකේ මාකටිං කැම්පේන් එක ෆේල් වෙන්න ප්‍රධාන හේතුව. හැබැයි බිස්නස් ඕනර්ස්ලා ගොඩක් වෙලාවට හිතන්නේ එක්ක මාකටිං ෆේල් එහෙම නැත්නම් ඇඩ් කැම්පේන් ෆේල් කියන එක. හැබැයි ඔකට ඇත්තම හේතුව වෙන්න පුළුවන් ඔයාගේ ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක සහ මාකටිං සිස්ටම් එක අතර තියෙන නොගැලපීම. හැබැයි ස්මාර්ට් බිස්නස් ඕනර්ස්ලා මාකටිං කැම්පේන් එකක් කරද්දී එයාලා බලාපොරොත්තු වෙන්නේ සේල් එක නෙවෙයි. එයාලා බලාපොරොත්තු වෙන්නේ එයාලගේ බ්‍රෑන්ඩ් එක තියෙන ට්‍රස්ට් එක බිල්ඩ් වෙලා තියෙනවද? ඒ වගේම එයාලගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් වෙලා තියෙනවද? අන්න ඒක තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. මොකද මාකටිං කැම්පේන් එකක් කියලා කියන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක සහ ඔයාගේ පාරිභෝගිකයා එකිනෙකට කනෙක්ට් කරන සිස්ටම් එක. පොඩි දෙයක්
එක දිගට කරගෙන යද්දී කියන්නේ එක දිගට නැවත නැවත කරගෙන යද්දී ලොකු ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම විශ්වාස කරන්නේ මාකටිං කියන්නේ ශනික ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් විදිය දෙයක් නෙවෙයි. මාකටිං කියන්නේ මිනිස්සුන්ගේ මතය ගොඩනැගීම සඳහා වැදගත් වන තව වටිනා ටූල් එකක් විදිහට. ඒ වගේම ලොකු ව්‍යාපාර එකපාර ගොඩනැගෙන්නේ නැහැ. ඔයාගේ බිස්නස් එකටත් ඔයා මාකටිං කරලා තියෙනවා නම් කැම්පේන් ෆේල් වෙලා තියෙනවා නම් ඒකට හේතුව මෙන්න මේක වෙන්නත් පුළුවන්. මොකද ව්‍යාපාරයකදී වේගය වැදගත්. හැබැයි කාලය තමයි සාර්ථකත්වය ගොඩනගන්නේ. ඔයාගේ ව්‍යාපාරයේ තියෙන ව්‍යාපාරික ගැටලු, මාකටිං පිළිබඳ තියෙන ගැටලු දැනගන්න සරල සිංහලෙන් පැහැදිලිව කතා කරන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාට වටිනා ඔයාගේ ව්‍යාපාරයට ගොඩනගන්න ව්‍යාපාරික ඊළඟ step එකට ගෙනියන්න වැදගත් කරුණු රාශියක් අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි DMI marketing